කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් ලස්සන ව්ලොග් එකක් අරන් ආවා. ඉතින් මේක ජනවාරි මාසේ මේ රෙකෝඩ් කරපු එකක්. ඉතින් මේ දාගන්න මට බැරි වුණා, වොයිස් කරන්න බැරි වුණා. තවත් වීඩියෝස් තියෙනවා. ඉතින් මං ඉක්මනටම අරන් එන්නම්. මේ මොකද මට වෙලාවක් නැහැ වොයිස් කරගන්න. ඉතින් මේ රෑ වෙනවා ගෙදර එන්න. ඉතින් එතකොට අමාරුයි යන්නේ. ඉතින් මේක කොහොම හරි මං try කරනවා ඉස්සරහට ඉක්මනට vlogs දාන්න. ඔන්න ඉතින් මම මුලින්ම උදේම ගේ ඇස් කරන්න තමයි යන්නේ, පිස්සන් කොටුවක් වගේ. ඉතින් ඔයාලට මේ පේනවත් ඇති. මේ මට ඉතින් රෑ අස් කරන්න බැරි වුණා. මේක මගේ නිවාඩු දවස හින්දා ඉතින් ගොඩක් වෙලාවට ඉරිදා රෑට අස් කරන්නේ නැහැ. මොකද අර නිවාඩු කියලා දන්නවනේ. ඉතින් ඔන්න උදේම මම අස් කරන්න දැන් හදන්නේ. මේ තියෙන්නේ අපේ පුංචි කුස්සිය. මේ අද ඉතින් ක්ලීනින් ඩේට් එකක් තමයි යන්නේ බොහෝ දුරට. හරි, ඉතින් අපි බලමු මං කොහොමද දැන් අස් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා කැමති නම් මට රූම් ටුවර් එකක් ගේන්න පුළුවන්, හෝම් ටුවර් එකක් ගේන්න පුළුවන්. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔයාලා කැමති මොකටද කියලා. එතකොට මම ඉස්සරහට ඒ ව්ලොග් එකක් අරගෙන එන්නම්. දැන් ඉතින් ඉක්මනටම ගේ අස් කරමු. ඔන්න ඉතින් මාර රස කෑමක් මං හදාගත්තා. මම මාරම ආසයි මේ කෑම. ඉතින් ඔයාලත් ආස ඇති කියලා මම ආසයි ඉන්නව නම් ඔන්න ඉතින් කමෙන්ට් එකක් දාන්න. මං වගේ පෙරේතෙක් නම්. මොකද අන්නාසි කියන්නේ මාරම රස කෑමක්. ඉතින් පොඩි ටේස්ට් එකටත් එක්ක ලුණු මිරිස් දාලා චුට්ටක් හදා ගන්න ඕනි. ඒකේ රස නම් කියන්න වචන නෑ ළමයි. ඉතින් මං ආසයි. මේ තියෙන නිදහසට නම් මම මාරම ආසයි. ඉතින් අපි පුංචි දේවල් වලින් සතුටු වෙන්න ඕනේ. අපිට ලස්සන නිදහස් පරිසරයක් අපි ඉන්න තැන හදා ගන්න ඕනේ. ඉතින් මම නම් ඒක හොඳටම හදාගෙන යන ගමන් හදාගෙන තියෙන්නේ දැනටම. ඉස්සරහට මං ඒ එන vlog එකකින් ඔයාලට ඒ මගේ නිදහස් ලස්සන පරිසරය පෙන්නන්නම්කෝ. ඔන්න ඉතින් තවත් ලස්සන දවසක් තමයි මේ තියෙන්නේ. මේ ව්ලොග් එකට ඉතින් දවස් 2ක් හෝ 3ක් ඇඩ් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මම පැලවලට දාන තවත් මැජික් පොහොර එකක්. ඉතින් මේ වලට මැජික් පොහොර කියන්නේ මොකද මේ වලින් මාරම ලොකු දෙයක්, ලොකු පෝෂණයක් ලැබෙනවා මේ පැලවලට. ඉතින් මං ඒකයි ඒ වලට මැජික් පොහොර කියන්නේ. ඔන්න බලන්නකො ඉතින් ඒ ඇස්සේ මම අදත් මගේ කිචන් එක අස් කරන්න තමයි හදන්නේ. ඉතින් මේක ඩීප් ක්ලීන් එකක් මේ දවසේ කරන්නේ. මම මෙතන යට ඔක්කොම අස් කරා. මේ උඩ නම් මේ එහෙම ලොකුවට හැඩි වෙලා නැහැ. ඒ වුණාට මං හිතුවා මේ ඩීප් ක්ලීන් එකක් දාන්න ඕන කියලා. මොකද අපිට අපි ඉන්නේ කුලියටනේ. අපි ඉතින් ඒක නිසා අපිට ලොකු බඩු ගොඩක් නැහැ. තියාගන්න රැක් ඒව මේවා කිසිම දෙයක් නැහැ. ඉතින් පුංචියට මම ඕගනයිස් කරගෙන ඉන්නේ. මං හිතුවා මේව ඔක්කොම ඇදලා අයින් කරලා අස් කරගන්න ඕන කියලා. අස් කරගන්න ඕන කියලා. ඉතින් ඒක තමයි මේ කරන්නේ මම. මේ ඔයාලට පේනවා ඇති මගේ පුංචි ගාඩන් එක. මේක මම අස් කරන ගමන් අද ඉන්නේ. මට ඉතින් ඔන්න හස්බන්ඩ්ුත් උදව් කරනවා ඒ වැඩවලට. මම මාරම සතුටුයි ඒ දෙයට. මම මොනවා හරි වත්ත සුද්ධ කරනවා නම් එයා මට ඇවිල්ලා හෙල්ප් එකක් දෙනවා. මම ඒකට මාරම සතුටුයි, මාරම ආසයි. ඉතින් ගොඩක් thank you මගේ හස්බන්ඩ්ට.
ඔයාලට පේනවනේ මේ මල් ඒවා. ඉතින් මට මේකට මාරම උදව්වක් දෙනවා එයා මෙහෙම ලස්සනට මල් හිටවන්න. මේ ඉතින් ඔහොම තමයි මගේ ජීවිතේ ලස්සනට ගෙවෙන්නේ මල් වත්තක් මැද. හරිම ආසයි මං ඒ දේට. ඉතින් මගේ පුංචි ගාඩන් එකේ ව්ලොග් එකක් බලන්න ආස නම් මගේ පුංචි මල් වත්තේ ඒකටත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට ඕන ව්ලොග්ස් ඉතින් මගේ ලස්සන මල් වත්ත බලන්න කැමති නම් ඉක්මනටම මැසේජ් එකක් දාන්න. හරිද? කමෙන්ට් එකක්. හරි මේ තියෙන්නේ මට මම ගත්ත පුංචි ගිෆ්ට් එකක් ජනවාරි මාසේ ජනවාරි පළවෙනිම සතියේ මම පළවෙනිදා ගන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. ඒත් මට පළවෙනිදා ගන්න බැරි වුණා. ඉතින් මේක ජනවාරි මං හිතන්නේ 4 හෝ 5 තමයි මට ලැබුණේ. ඉතින් ජනවාරි පළවෙනි සතියේ තමයි මම මගේ ගිෆ්ට් එක මටම කියලා ගිෆ්ට් එකක් ගත්තේ. කොහොමද දන්නවද? මං අලුතෙන් ගිය ජොබ් එකෙන් හම්බුණ පළවෙනි පුංචි පඩියෙන් තමයි මම මේ දේවල් ගත්තේ. මොනවද දන්නවද ගත්තේ? oven එකයි අර පෙන්නපු කුකර් එකයි ගෑස් කුකර් එකයි. මට තිබ්බේ තනි ලිපේ ගෑස් ලිපක්. ඉතින් මං හිතුවා මට හරිම කරදරයි තනි ලිපෙන් උයද්දී ගොඩාක් වෙලා යනවා උයන්න. දෙකක් තියෙනකොට ලේසියිනේ. ඉතින් මට හම්බ වෙච්ච පළවෙනිම පඩියෙන් ඒ දෙක තමයි ගත්තේ. ගෙවන්න ගත්තේ මට ඉතින් එකපාර දීලා ගන්න සල්ලි නැහැ. ඒකින්ද මම ගෙවන්න තමයි ගත්තේ. ඉතින් ගෙවනකොට චුට්ටක් ගාණ වැඩි. ඒත් කරන්න දෙයක් නැහැ. මං ගත්තා. හරි මේ තියෙන්නේ මම මේවා ගත්තේ දෙසැම්බර් මාසේ සේල් එකක් දාලා තිබ්බා. ඉතින් ඒව වලින් ඒ වුණාට මම තාම පාවිච්චි කරේ නැහැ. මට ඕන වුණා ඔයාලටත් මේව පෙන්නන්න. ඉතින් ඒක නිසා තමයි මේ vlog එකට එකතු කරේ එක. මම මෙහෙම මේ කෑලි කඩලා තියෙන කෑම් පෙට්ටියක් ගත්තා. ඉතින් අර කොටස් වෙන් කරලා තියෙන ඒකක් ගත්තා. මෙන්න මේ වගේ පුංචි මේ කප්ස් ගත්තා. අර පිටියේ මේ පෙරණ හලන එකක් ගත්තා. තව ඔම්ලට් දාන පොඩි පෑන් එකක් ගත්තා. අර අපි බදිනකොට මේ පාවිච්චි කරන හැන්ද මේ කොළ පාට දැල් කූරේ ගත්තා. ඉතින් ඒක මම තාම පාවිච්චි කරන එකක් තාම හිතලා නැහැ. ඉතින් මේ ඇඟ අපිට අතුල්ලන්න තියෙන බ්‍රෂ් එක ගත්තා මේක. ඒක හරිම ෂෝක් මම දැන්ට පාවිච්චි කරනවා ඒක. ඉතින් අර පොඩි රෝල් එක ගත්තා. මෙන්න මේ කප්ස් ටිකක් ගත්තා. ඒකෙන් කප්ස් 3ක් කොහෙද ගත්තා මම. මෙන්න මේ පොඩි ට්‍රේ එක ගත්තේ මම ලේඩි ජේ එකෙන්. ක්‍රිස්මස් එකට තමයි ගත්තේ. එනකොට ඒක පාවිච්චි කරේ නෑ මම. මෙන්න මේ සබන් පෙට්ටියයි මේ පොඩි ට්‍රේ එක වගේ එකයි ගත්තා. මේ තව මෙන්න මේ ගත්තා. මේවා බ්‍රෂ් දාන්න ඉතින් ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේව තමයි මම ගත්තේ. ඒවා ඉතින් මගේ පුංචි ගේ ලස්සන කරන්න තමයි ගත්තේ. ඉතින් ඒව ලස්සන කරාම මම ඔයාලට vlog එකක් අරන් එන්නම්. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් තවත් අලුත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. අලුතෙන් එකතු වෙන යාළුවෙක් ඉන්නවනම් එයාලා දැම්මම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. bye